කතරගම නම සැදීම සඳහාත් අර කාචරගාම ශාස්ත්‍රයන් නැත්නම් ශාස්ත්‍රීයගාම, කත්තියගාම, කතරගම වෙන්නත් එක හේතුවක් බවට වාක් විද්‍යාත්මක ගැළපීමක් තියෙනවා. අර මේ දැන් අපි කතා කර ගෝඨාභය අර සිරිසංග භෝග හිස ගේන්න කියන ගෝඨාභය නෙවෙයි. අපි දන්නවා යම්කිසි ජන වර්ගයක් හෝ වේවා, යම්කිසි ප්‍රදේශයක ජනතාවක් හෝ වේවා, රටක් හෝ වේවා, ජනපදයක් හෝ වේවා. කවුරුවත් අපිට මරලා ඉවර කරන්න බෑ. මේ යටාලතිස්ස සහ ගෝඨාභය කියලා කියන්නේ මහා නාගයේ පුත්තු කියලා. ටොලෙමිගේ ලෝක සිතියමේ බව ලංකා සිතියම එයා නිර්මාණය කරනකොට තිස්ස මහරාම නගරය නම් කරනවා නකඩ මුවා කියන නමකින්. සුබ දවසක්. අදත් අපි සුපුරුදු පරිදි ඇවිල්ලා ඉන්නේ කතරගම සම්බන්ධ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික සන්දර්භය තුළ මේ ප්‍රදේශයේ වැදගත් වීම සම්බන්ධව සාකච්ඡා කරන්න. එතකොට විශේෂයෙන්ම අපි ගියවර පළවෙනි වැඩසටහනේදී ඒ සම්බන්ධව යම් ප්‍රවේශයක් ගත්තා. විශේෂයෙන්ම කතරගම සම්බන්ධව දීර්ඝකාලීන වපසරියක් මේ සම්බන්ධව පවතිනවා කියන එක. එතකොට අපි ඒකේ ගලා යාම ගැන කතා කරලා අනුරාධපුර රාජධානී සමය ඇතුළු ඒ අර පරිසරයේ තියෙන හැඳින්වීම තමයි අපි අවස්ථාවේදී කතා කරේ. එතකොට දැන් අද අපි මේ ගැන ටිකක් වැඩියෙන් කියන්නේ අනුරාධපුරයේ රාජධානියේ කාල සීමාව වෙනකොටත් කතරගම මේ ප්‍රදේශයේ ඇති වුණු වැදගත්කම සහ අපිට කතරගම ගැන කතා කරනකොට තිස්ස මහරාම වැදගත් වෙනවා. එතකොට මේ ගැන යම් යම් සාක්ෂි සාධක කිහිපයක් අපි සාධක ඔස්සේ කතා කිරීම බලාපොරොත්තු වෙමු. විශේෂයෙන්ම කාචරගාමයේ කතරගම ප්‍රාදේශීය රාජ්‍යයක් වශයෙන් කතරගම පැවතෙන්නේ. ඇත්තටම දේවානම්පියතිස්ස රජුරුවන්ගේ කාලයේ ඉඳන්ම ප්‍රාදේශීය රාජ්‍යයක් වශයෙන් කතරගම වැදගත් වෙලා තියෙනවා. මොකද අපේ වංශ කතාවල සහ විශේෂයෙන්ම බෝධිරෝපණ උත්සවය ගැන සඳහන් කරන මූලාශ්‍රවලදී කාචරගාම ශාස්ත්‍රයන්ට දේවානම්පියතිස්ස රජුරුව උත්සවය සඳහා ආරාධනා කිරීම කියන කතා පුවත මෙතනදී වැදගත් වෙනවා වගේම තමයි කතරගම නම සැදීම සඳහාත් අර කාචරගාම ශාස්ත්‍රයන් නැත්නම් ශාස්ත්‍රීයගාම, කත්තියගාම, කතරගම වෙන්නත් එක හේතුවක් බවට වාක් විද්‍යාත්මක ගැළපීමක් තියෙනවා. එහා තව හේතු විවිධාකාර මතවාදයන් තියෙනවා කතරගම සම්බන්ධ නම සම්බන්ධව. කොහොමනත් මේ කාචරගාම ශාස්ත්‍රයන් සහ මෙන්න මේ ඊළඟ પરම්පරාව මේ අපි කතා කරන දේවානම්පියතිස්ස රජුරුවන්ගේ කාලෙදී මෙහෙම මිත්‍රත්වයක සහ විශේෂයෙන්ම එහෙම සුහදශීලීත්වයක තිබුණට අපි දන්නවා අනුරාධපුර රාජධානියේදී දෙවන පෑතිස් රජුරුවන්ගේ කාලෙදී දෙවන පෑතිස් රජුරුවෝ වලස්වැව ව්‍යාපෘතිය නිර්මාණය කරන්න යනවා. ඒ අවස්ථාවේදී මේ වැවේ කටයුතු සඳහා යුවරජ මහානාග තමයි මේකට යන්නේ. මේ අවස්ථාවේදී දේවානම්පියතිස්ස රජුරුවන්ගේ අගබිසව තමන්ගේ පුත්‍රයාට රජකම ලබා ගැනීම අපේක්ෂාවෙන් යුවරාජ්‍යරෝ ඝාතනය කරන කුමන්ත්‍රණය වුණාට පස්සේ ඔයාලා කවුරුත් දන්න මම වැඩි මේ ගැන පැහැදිලි කරන්නේ නැහැ. කවුරුත් මේ ගැන දන්නවා. විශේෂයෙන්ම ඔය අර මේ විසේදු අඹ ගෙඩියක් ගැන කතා පොතත් එක්ක මාගම නැත්තම් මේ කිරිඳි ප්‍රදේශයට නැත්තම් තිස්ස මහරාම ප්‍රදේශය ඇතුළේ මේ මාගම ප්‍රදේශයට පැමිණිලා මහානාග තමන්ගේ බල ප්‍රදේශය හැටියට මාගම පිහිටුවා ගැනීම ඓතිහාසික ටර්නින් පොයින්ට් එකක් බවට පත් වෙනවා. මෙන්න මේ දැන් මහානාගගෙන් පස්සේ බලයට එන යටාලතිස්ස සහ එතනින් පස්සේ බලයට එන ගෝඨාභයගේ කාලය වෙනකොට අපිට කතරගම ගොඩක් වැදගත් කාල පරාසයක්. විශේෂයෙන්ම බෝවත්තේගල සෙල්ලිපිය, ඒ වගේම කොටා දැමුහෙල සෙල්ලිපිය වගේ මේ මූලාශ්‍රවල මේ කතරගම හිටපු දසභාතික රජපෙළපත ගැන සාකච්ඡා කරන තවත් මූලාශ්‍ර සහ තවත් අභිලේඛන මේ සම්බන්ධව පවතිනවා. කොහොමුණත් මෙන්න මෙතනදී මේ කොටස අපිට වැදගත් වෙලා වෙන්නේ ධාතු වංශයේ සඳහන් කරන විස්තරයක් එක්ක විශේෂයෙන්ම මේ රෝහණේ ගෝඨාභය. රෝහණේ ගෝඨාභය කියලා කියන්නේ අපේ සමහර සාහිත්‍ය මූලාශ්‍රවල දක්වන තොරතුරුත් එක්ක මහානාගගේ පුත්‍රයා වෙන යටාලතිස්සගේ පුත්‍රයා ගෝඨාභය විදිහට. හැබැයි අභිලේඛනාත්මක සාක්ෂි වලින් පේනවා මේ යටාලතිස්ස සහ ගෝඨාභය කියලා කියන්නේ මහානාගගේ පුත්තු කියලා. එතකොට කොහොම වුණත් මෙතන තියෙන වැදගත් කාරණේ ඒක නෙවෙයි. ගෝඨාභය විසින් අර අපි කතා කරන දසභාතිකයන් එක්ක ඇතිවෙන්නා වූ සටන. දැන් විශේෂයෙන්ම ගෝඨාභයට ඕන වෙනවා ඒ වපසරිය නැත්තම් මේ අපි කතා කරන මේ ප්‍රදේශය ඒ කියන්නේ මාගම රාජ්‍ය වඩා පුළුල් කරන්න. එතකොට වඩා පුළුල් කිරීමේදී කතරගම පාලන ව්‍යුහය නැත්නම් කතරගම ඇතුළේ මේ ප්‍රදේශයන් මාගමට ඈදා ගැනීමේ කියන ව්‍යාපෘතිය
සිද්ධ කරන්න වෙනවා. මේ සඳහා යුදමේ ව්‍යාපාරය තමයි ගෝඨාභය පාවිච්චි කරන්නේ. එතකොට මේ යුදමේ ව්‍යාපාරය කතරගම දසබාතිකයන් එක්ක ඇතිවෙන සටන් ව්‍යාපාරයේ අතිශය වැදගත් සන්ධිස්ථානයක්. එතකොට මේ ධාතු වංශයේ සඳහන් කරනවා මේ මෙතන ලොකු සටනක් සිද්ධ වෙන කතන්දරේ. ඒ කියන්නේ දසබාතිකයන් හා මේ කතරගම දසබාතිකයන් අතර ඇතිවන සටන. එතකොට ගෝඨාභය විසින් කතරගම මාගමට ඈද ගැනීම කියන කතාපුවත. අන්න මේක ලොකු ටර්නින් පොයින්ට් එකක් බවට පත් වෙන්නේ ඊළඟ මාගම පාලකයට. ඒ කියන්නේ ඊළඟට බලයට එන්නේ අර මේ දැන් අපි කතා කර ගෝඨාභය අර සිරිසංග භෝග හිස ගේන්න කියන ගෝඨාභය නෙවෙයි. මේ රෝහණේ හිටපු ගෝඨාභය. මෙයාගේ පුතා තමයි කාවන්තිස්ස වෙන්නේ. මෙන්න මේ කාවන්තිස්සගේ කාලේ මෙන්න මේ කියන සාධකයත් එක්ක අතිශය වැදගත් කාරණාවක් වෙනවා. කියන්නේ කාවන්තිස්සගේ අවධිය වෙනකොට මේ වගේ ප්‍රශ්නයක් මේ ප්‍රදේශයේ ඇති වෙලා තිබ්බා. දැන් ටොලෙමිගේ ලෝකසිතීමේ පවා දැන් අපිට කතරගම කතා කරනකොට තිස්සමහාරාමය ගැන කතා නොකර බෑ. ටොලෙමිගේ ලෝකසිතීමේ බව ලංකා සිතීම එයා නිර්මාණය කරනකොට තිස්සමහාරාම නගරය නම් කරනවා නකඩ මුවා කියන නමකින්. මේක තේරුම නාගමහාවිහාර. අපි ඉදිරියට පැහැදිලි කරමු මොකද්ද මේ නාගමහාවිහාර කියන්නේ? එතකොට ඒ තිස්සමහාරාමය සහ යටාලය කියලා කියන්නේ මොකද්ද මේ කියන කතන්දරය කියලා. කොහොම වුණත් තිස්සමහාරාමයේ කරපු පුරාවිද්‍යාත්මක කැණීම් ගණනාවක් පවතිනවා. අපි කලින් කතා කරා කීපයක් මේ ගැන. තිස්සමහාරාම අකුරුගොඩ කැණීම, තිස්සමහාරාම සර්වෝදවත්ත කැණීම, තිස්සමහාරාම මාගම වගේ ස්ථානවල කරපු කැණීම් වලින් තිස්සමහාරාමයේ පිළිබඳ ජනාවාසාත්මක පිළිබඳ සාක්ෂි හම්බ වෙනවා. එතකොට ඒ කොටසත් එක්ක මේ කතරගමත් අතිශය වැදගත් වෙනවා. ඒ කතරගමත් අතිශය වැදගත් වෙන කාලපරාසයේදී අර අපි කතා කරපු ගෝඨාභයගේ කාලෙදී මාගම බලය නැත්නම් මාගමට මේ කතරගම ඇතුළු මේ ප්‍රදේශයේ බලය ඈද ගැනීම සඳහා ඇතිවන යුද ව්‍යාපාරය මෙන්න මෙතනදී අපිට වැදගත් සන්දර්භයක් වෙනවා. මෙන්න මේ යුද ව්‍යාපාරයත් එක්ක ඊට පස්සේ ඇතිවෙන තත්ත්වය තමයි අපිට ගොඩක්ම ලංකා ඉතිහාසය තුළ වැදගත් වෙන්නේ. ඒ තමයි ගෝඨාභයගෙන් පස්සේදී මාගම බලව්‍යුහයේ ඇති වෙන්නේ කාවන්තිස්සට. ඒ කියන්නේ කාවන්තිස්ස තමයි මාගම පාලකයා බවට පත් වෙන්නේ. එතකොට මේ කාවන්තිස්සගේ කාලෙදී නැත්නම් කාවන්තිස්සගේ කාලෙදී එතුමන් විසින් මේ ප්‍රශ්න දෙක निराකරණය කරගත්. දැන් අපි දන්නවා යම්කිසි ජනවර්ගයක් හෝ වේවා යම්කිසි ප්‍රදේශයක ජනතාවක් හෝ වේවා රටක් හෝ වේවා ජනපදයක් හෝ වේවා කවුරුවත් අපිට මරලා ඉවර කරන්න බෑ. එතකොට ඔවුන්ගේ යම් මූල බීජයක් නැවත ගොඩනැගිලා මේ කරපු දෙයට පරිගැනීමක් කරන්න පුළුවන්. එතකොට මේ ගැන කාවන්තිස්ස හිතුව කියලා අපිට විමර්ශනාත්මකව කල්පනා කරන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා. ඒ මොකද දැන් කාවන්තිස්සගේ මේ පියා වෙච්ච ගෝඨාභය විසින් මේ සිදු කරු මේ සිදුවීමත් එක්ක දසබාතිකයෝ කියන්නේ තෙසේ මෙසේ කට්ටියක් නෙවෙයි. ඒ කට්ටිය රණශූරය හැටියට පිළි අරගෙන තියෙනවා. එතකොට ඒ හිටපු වැදගත් පිරිසක් සහ දක්ෂ රණශූරයෝ. එතකොට මේ අය නැවත සංවිධානය වෙලා මේ කරපු වැරැද්දට පරිගැනීමක් වශයෙන් තිස්සට ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් කියන එක කාවන්තිස්ස කල්පනා කරන්නේ නැතයි කියන එක මේ කියන සන්දර්භයන් එක තේරෙනවා. විශේෂයෙන්ම එහෙම හදිස්සි හරි ප්‍රහාරයක් කතරගමින් එල්ලුණා නම් අර දසබාතිකයන්ගේ මේ තියෙන ඥාතිත්වයත් එක්ක කැලණියේ ඉන්න කැලණිතිස්ස පවා මේ සටනට දායක වෙනවා. එහෙම වුණොත් කැලණිය සහ කතරගම එකතු වෙලා තිස්සට ප්‍රහාරයක් එල්ල කරන්න හැකියාව තිබ්බා. ඒ කියන්නේ තිස්ස මහරාමයට නැත්නම් මාගම රාජ්‍යයට ප්‍රධාන වශයෙන් මාගම බල ව්‍යුහයට ආක්‍රමණයක් එල්ල කරන්න හැකියාවක් තිබ්බා. හැබැයි මෙන්න මේ ප්‍රශ්නේ ඊටම සාර්ථක ක්‍රමවේද දෙකකට කාවන්තිස්ස විසින් පාලනය කරගන්නවා. මෙන්න මේක අපිට වැදගත් වෙන කාලපරාසය. කාවන්තිස්ස විසින් ඒ කියන්නේ දැන් අපි ඉතිහාස කතාව තුළ අපි මේක කතාවක් විදිහට දැක්කට මේ තුල ඔක්කොගෙම තුල තියෙන්නේ ඒ යුගයේ තිබුණු දේශපාලනික සන්දර්භය. විශේෂයෙන්ම අපි මේ ගැන කතා කරොත් මේ කාලේ වෙනකොට දැන් මේ ඇති වුණු මේ ගැටලුව निराකරණය වෙන්නේ කොතනින්ද? දේවී කුමරියගේ විවාහයත් එක්ක. දේවී කුමරියගේ විවාහයෙන් මොකද්ද වෙන්නේ? කැලණිතිස්සගේ එකම දියණිය වෙච්ච දේවී කුමරිය කාවන්තිස්ස විවාහ කර ගැනීමත් එක්ක කිසිම අවස්ථාවක කාවන්තිස්සට විරුද්ධව කැලණිතිස්ස සිය හමුදා එම රාජ්‍යයට මෙහෙවලා තමන්ගේ දුව කන්න වැඳුම් කරන්න උත්සාහ දරන්නේ නැහැ. අන්න ඒ වගේම තමයි දසබාතිකයන්ගේ ඥාති දියණියක් වෙච්ච මේ දේවි කුමරිය මෙයා ශිලාලේඛනවල සඳහන් වෙන්නේ ශවර කියලා. අභි කියන්නේ කුමරිය කියන අදහස. එතකොට මෙන්න මේ දේවි කුමරිය කන වැඳුම් කරන්න අර කටේ පසු කාලේ ඉන්න කුමන්ත්‍රණ කරන්නේ වෙච්ච දෙයට පරිගැනීමක් වශයෙන්. එතකොට අර ප්‍රශ්නේ निराකරණය වීමක් මෙතන පේන්න තියෙනවා. එතකොට ඓතිහාසික සන්දර්භය තුල අපිට වඩා සාක්ෂාත්ක ගුණ කරගන්න නොහැකුණත් යම්කිසි වෙලාවක හිතන්න පුළුවන් නේද අපි කාවන්තිස්සට තමන්ගේ ඒ කියන්නේ තමන්ගේ පරපුරේ අයට හානියක් කරපු කෙනාගේ පුත්‍රයාට තමන්ගේ
මේ පරපුරේ අයට හානි කරපු පුත්‍රයාට ඒ කියන්නේ කාවන්තිස්සගේ ගෝඨාභයගේ පුත්‍රයා වෙන කාවන්තිස්සට තමන්ගේ එකම දියණිය විවාහ කර දෙයිද කියන එක. එතකොට මෙතන වැදගත් ඓතිහාසික සංදර්භයක් තියෙනවා. ඒ ඓතිහාසික සංදර්භය විමර්ශනාත්මකව අධ්‍යයනය කළොත් මේ විදිහේ උපකල්පනයකට එන්න පුළුවන් වෙනවා. ඇතැම් වෙලාවකට කාවන්තිස්සට යම් කිසි බලපෑමක් කැලණි තිස්සගෙන් එල්ල වෙන්න ඇති. මොකද මේ වෙනකොටත් කාවන්තිස්සට පළවෙනි විවාහයේ දරුවන් හිටිය කියන එකට මූලාශ්‍ර පවතිනවා. ඒ අතර මම අර කලින් කතා කර විදියට තිස්ස මහරාම සර්වෝදවත්ත කරපු කැණීමේදී අපිට කාවන්තිස්සගේ දූවරුන්ගේ නම් සම්බන්ධ වෙච්ච වළංකටු හම්බෙච්ච ගැන කතා කරා. ඒ වගේම තමයි දීපවංශයේ 18 වෙනි පරිච්ඡේදයේ මේ ගැන පැහැදිලි විස්තරයක් පවතිනවා. එතකොට ඒ අයට වඩා අර දේවී කුමරියට කාවන්තිස්සට දාව බිහි වෙන දරුවන්ගේ රාජ්‍යත්වයේ අයිති විය යුතුයි කියන තැනට කාවන්තිස්ස තල්ලු කරේ කැලණි තිස්ස විය හැකියි. ඒ නිසා මොකද්ද වෙන්නේ? අර කාවන්තිස්සගේ පළවෙනි විවාහයේ පිරිමි දරුවෙක් එලාරට එකතු වෙනවා. අපි මේවා ඉදිරියේදී පැහැදිලි කරමු. එතකොට දැන් මේ කාවන්තිස්සගේ වපසරිය ගැන කතා කරන්නේ අපි තාම මේ යන්නේ පියවරෙන් පියවර යන හින්දා. එතකොට ඇත්තටම මේ කොටසෙත් අපි පැහැදිලි කරගෙන යන්නේ දැන් මේ කාවන්තිස්ස විසින් ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේ එතකොට අපි හිතමු දැන් මේ කාවන්තිස්සගෙන් පස්සේ ගැමුණුගේ රාජ්‍යත්වයට පත්වීම කියන කතාව සහ මේ කියන කාරණාත් එක්ක අපිට එන්න තියෙන පැහැදිලි වැදගත් තමයි අර මේ ඔක්කොම දේශපාලනික සංදර්භය තුළ දේශපාලනික හැලහැප්පීම් මත ඒ උවමනාවන් මත වෙච්ච දෙයක්. අපි ඉතිහාස කතාව තුළ ඒක කතාවක් විදිහට රසවින්ද වුණාට මේ විවාහය අතරත් ලොකු තැනක් තියෙනවා. මොකද මේ කාවන්තිස්ස සහ දේවි කුමරිය අතර විවාහයත් අපි ගත්තොත් ලොකු පරතරයක් තියෙනවා. එතකොට ඇත්තටම මේක දේශපාලනික මේ විවාහය නිසා අර කියන ප්‍රශ්න දෙකම ඇත්තටම නැති වෙනවා. ඒ තමයි කතරගමට එන්න තියෙන, ඒ කියන්නේ කතරගමින් තිස්ස මහරාමයට එල්ල වෙන්න තියෙන ආක්‍රමණය සහ කැලණි තිස්සලාගෙන් එල්ල වෙන්න තියෙන ආක්‍රමණය කාවන්තිස්ස ඉතාමත් සාර්ථකව මැඩපවත්ත ගන්නවා මෙන්න මේ විවාහයත් එක්ක. අනිත් ක්‍රමවේදය තමයි අපි ඉදිරියේදී මේ ගැන පුළුල්ව කතා කරමු. කාවන්තිස්ස විසින් තමයි එලාරට විරුද්ධ පසුබිම ගොඩනගන්නේ. ඒ කියන්නේ එයා එලාරත් එක්ක සටන් කරේ නැහැ. එයා එලාරට කප්පන් ගෙවමින් ඒ විදිහට ගියාට ගැමුණුට අවශ්‍ය පාර හදලා දෙනවා. එකක් තමයි මාගම එක්සත් කරනවා කියන ව්‍යාපෘතිය. මාගම එක්සත් කරන ව්‍යාපෘතියේදී කාවන්තිස්සට හැකියාව ලැබුණා තිස්ස මහරාම ඉඳන් ත්‍රිකුණාමලය දක්වාම මාගම බල ව්‍යාප්තිය ගොඩනගන්න. මේ දේ කරේ නැත්තම් කාවන්තිස්සට කලින් දුටු ගැමුණුට සිද්ධ වෙන්නේ මේව එක්සත් කර ඉන්න. යුද්ධයට යන්න වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් සද්දාතිස්ස කෘෂිකාර්මිකව දිගමඩුල අස්වැද්දන් යොමු කරනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේදී අපි කතා කරන දසමහා යෝධයෝ නැත්තම් මේ සෙන්පතිවරු 10 දෙනා තෝරගන්නේ මාරාන්තික සම්මුඛ පරීක්ෂණ 10ක් පවත්වලා කාවන්තිස්ස විසින්. මේ සියලු පාරවල් ගොඩනගන්නේ කාවන්තිස්ස. ඒතකොට කාවන්තිස්සගේ මේ කටයුතු වලදී කාවන්තිස්ස කිසිදු ලේවැගරීමකින් තොරව මේ බල ව්‍යාප්තිය ගොඩනැගුවා. ඒකෙදි එක ක්‍රමයක් වුණේ විවාහ ක්‍රමය. අනිත් ක්‍රමය තමයි අර විදියට ආගම පාවිච්චි කරන එක. දැන් ඔයාලා දන්න සේරු සෝන ලෝණ කියන ප්‍රදේශයන්. මොකද මේ වෙනකොට මාගම නැත්නම් මේ රෝහණේ තිබ්බා කෑලි ගණනාවක්. එක පැත්තකින් කතරගම රාජ්‍යයක් පැවතුණා. අනිත් පැත්තෙන් චන්දනගාමී රාජ්‍යයක් පැවතුණා. අනිත් පැත්තෙන් කැලණි රාජ්‍යයක් පැවතුණා. අනිත් පැත්තෙන් සේරුවාවිලට කිට්ටු සේරු සෝන ලෝණ මේ ප්‍රදේශයන් වල පාලනයක් පැවතුණා. මේ පාලනයන් එක්සත් නොකර එලාට විරුද්ධව පසුබිමක් ගොඩනගන්න බෑ. එතකොට මේව එක්සත් කිරීමේ ව්‍යාපෘතිය පටන් ගන්න කාවන්තිස්ස. ඒ කාවන්තිස්ස ඒ ව්‍යාපෘතිය පටන් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙයා ගිහින් සේරුවාවිල චෛත්‍ය නිර්මාණය කරනවා. එතකොට අර ආගම සහ විවාහ කියන දේවල් පදනම් කරගෙන ආගමික මේ කියන්නේ අපි ගත්තොත් මෙයා දේශපාලනික රාමුවක් ගොඩනගනවා මේ ඉතාමත් සාර්ථක වැඩපිළිවෙලක් විදියට. එතකොට අපි මෙතනදී මේ කතා කරේ ඉතා කෙටි කොටසක් මේ කාවන්තිස්ස වපසරියත් එක්ක එතකොට විශේෂයෙන්ම අපි මෙතනින් පස්සේ අපිට වැදගත් වෙන්නේ ඒ කොහොමද කතරගම අනුරාධපුර රාජධානියේදී වැදගත් වෙන්නේ. දැන් අපි ඉදිරියේදී කතා කරනකොට අපිට වැදගත් වෙනවා අවසානයේ අනුරාධපුරයේ බිඳවැටීමේදී පවා. දැන් අපි ඒක ඉදිරියේදී පැහැදිලි කරමු. අනුරාධපුරයේ බිඳවැටීමේදී පවා අපි දන්න පස්වන මිහිඳුගේ කාලෙදී අනුරාධපුරයේ බිඳවැටෙනවා. එතකොට මේ පස්වන මිහිඳු සහ පස්වන මිහිඳුගේ පුත්‍රයා ආරක්ෂිතව මේ පැත්තේ මිනිස්සු දෙටගමුවේ පැත්තේ මිනිස්සු කතරගම දෙටගම පැත්තේ මිනිස්සුද මේ කට්ටිය ආරක්ෂා කරේ කියලා ඉතාමත් සාක්ෂි සාධකත් එක්ක
මම කියපු ශිලාලේඛනයක් සහ අපේ කෞතුකාගාරයේ මේ වෙනකොට තැන්පත් කරලා තියෙන මේ ශිලාලේඛනය ඒ ශිලාලේඛනයේ තියෙන සාක්ෂීන් හා ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තොත් සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන ඓතිහාසික සන්දර්භයත් එක්ක ඊටමත් වැදගත් කාරණාවක් අපිට ගොනු කරගන්න පුළුවන් වෙනවා මේ ප්‍රදේශයන් සම්බන්ධව. එතකොට අනුරාධපුර රාජධානියේ කාල සීමාවේදී කතරගම කොහොමද වැදගත් උනේ කියන එකේදී විශේෂයෙන්ම කිරිවෙහෙරට අදාළව හම්බෙන ශිලාලේඛන. දැන් ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස 1 වෙනි සියවසට යන අභිලේඛන මැටි ගඩොල් වල ලියපු ලේඛනයන් අපිට හම්බෙනවා තිස්සමහර මේ කිරිවෙහෙරේ. ඒ වගේම තමයි ක්‍රිස්තු වර්ෂ 2 වෙනි සියවසට යන ශිලාලේඛනයක් හම්බෙනවා. ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසට යන ශිලාලේඛනයක් හම්බෙනවා. ඒ වගේම මම කියවනවා ක්‍රිස්තු වර්ෂ 9 වෙනි සියවසට යන ලිපියක් කිරිවෙහෙර තිබිලා. ඒ වගේම තමයි නැවත අපි කතා කිරීමට වාජනය කරොත් එතෙන් සිට නුවර යුගයේ දක්වා ඉතාමත් අභිලේඛනාත්මක සාක්ෂි සාධක කිරිවෙහෙර එක්ක තියෙනවා. එතකොට කිරිවෙහෙරත් එක්ක තව ඓතිහාසික මේ සාක්ෂි සාධක නටබුන් විදියට ඉතුරු වෙලා තියෙනවා. මෙන්න මේ සන්දර්භයන් ටික ඉතාමත් රසවත් විදියට ඉදිරියේදී අපි කතා කරමු කොහොමද මේව සම්බන්ධ වෙන්නේ. එහෙම රජකුමාරවරු රජවරු මේ පැත්තේ මිනිස්සු ආරක්ෂා කරාද? එතකොට විජයබාහු වගේ චරිතයක් වර්තමාන යුද ව්‍යාපාරයට සමාන යුද ව්‍යාපාරයක් දක්වා ඒ යුද ව්‍යාපාරයන් ක්‍රියාත්මක කිරීමේදී කතරගම වන විදියට වැදගත් වුණාද? එතකොට මේ පැත්තේ හිටපු මිනිස්සු සහ රෝහණේ මිනිස්සු මේකට කොහොමද දායක වුණේ කියලා ඉදිරි වැඩසටහනකදී සාකච්ඡා කරමු. මේ සාකච්ඡාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ යම්කිසි කුතුහලයක් ඉදිරිපත් කරන්න මේ කියපු කතා සාක්ෂි සාධකත් එක්ක ඉදිරියේදී අපි පැහැදිලි විග්‍රහාත්මක විග්‍රහයකට යොමු වෙමු. එතකොට අද ඉතාමත් කෙටි විග්‍රහයක් තමයි මෙතනදී ඉදිරිපත් කරේ. විශේෂයෙන්ම ඉදිරියේදී අපි අර කිව් විදිහට අනුරාධපුර රාජධානිය තුලදී තිසමහාරාමය වැදගත් වෙනවා වගේම මේ කතරගම ඇයි වැදගත් වෙන්නේ? කොහොමද වැදගත් වෙන්නේ? මොන හින්දාද වැදගත් වෙන්නේ කියන එක සාක්ෂි සාධක ඇතුව ඉදිරියේදී සාකච්ඡා කරමු. ස්තුතියි.